වීබච් ගාවේ නැද්ද මම වීබච් ඉල්ලුවේ නෑ බයි account එක නෑ කොහොමද මේකට ඉල්ලුවා නම් කිං මල්ලි දැන් නෑනේ බං ඉතින් හරිද මම ඊපස්සේ මං ගේම් එක රාවෙත් නෑනේ දැන් පස්සේ ගේම් එකට එන්න බැරුණානේ මං මේ අර අනිත් කොල්ල මාව ලොග් අවුට් කරලා තිබ්බා යාත් කවුද දන්නේ කොහමද මාව ලොග් අවුට් කරලා ගිල්ඩ් එකත් ගිල්ඩ් එක එළියට තිබ්බේ මේ account එකනේ ඒක අයින් කරලා තිබ්බා මම ඉතින් ආයෙ මැසේජ් දාන්න ගියේ නෑ ඉතින් දැන් ඉතින් මම මොකද කිම්මල්ලිනේ මට account එක දීලා තිබ්බේ සෙල්ලම් කරන්න ඉතින් දැන් කිම්මල්ලි නෑ බං එකයි මම ඊට පස්සේ මෙලෝ account එක දුන්න සෙල්ලම් කරන්න අපි බලමු thank you so much මේ චලනවා මේ ලිස්ට් එකේ ඉඳල්නේ චලනවා බොරුවටනේ කෑ ගහලා තින්නේ වා මේ ලිස්ට් එකේ ඉඳල්නේ චලන RP hello මිලෝ වෙලාලු මම මේ account එකෙන් සෙල්ලම් කරන්න කියලා හේතුවා මේකේ දැන් ගිහිල්ලානේ තින්නේ 1100 ගාණක් උට රීජනල් වලට කීයක් 1000 මේ බං චලන මේක මේ අරුගේ account එකද පොඩ්ඩගේ account එකද මේ ඇහනවද මාව ඇනෝ මට උදව්වක් ඕන මොකද්ද ඔක ලයිව් එකේ මියුට් එක වහන්නකෝ තප්පරක් ඉන්න ආඩෝ මූ මාරු උදව්වක් බම් මට කරේ බොයිස් ඔන්න එයා කටින් මා ගන්නවා කිව්වේ මොකද්ද කියලා හයි බඩුව සොහා බනි බඩුව ඇහෙන්නේ නැද්ද කොහොමද චලනවා කියන්න නෑ ප්ලේ කරනවා වගේ account එක ආඩෝ මේ කොල්ලා කියනවා මට ඒ කියන්නේ කොල්ලා තනියෙන්ලු බන් රීජන් ගැව්වේ හරිද මේ account එකේ තනියෙන්ලු බන් රීජන් ගැව්වේ ඇක්ටිව් ප්ලේ කරා ඕ කියන්නේ යාලත් වැඩ මේ ඒවට දැන් ගහන්නේ නැහැ කවුරු මං සල්ලි සිරාවට ආඩෝ ආඩෝ thank you වා ආඩෝ මම ආඩෝ ඕක ඒ කියන්නේ ඔයා දිගටම ගහනවද කියන්නකෝ ආ විකුණන්න අයිඩියා එකක් තියෙනවා මම එන්නේ ලංකාව වෙලාවෙන් රෑ 12ට නෑ එහෙමනේ මම එහෙමනේ මං අහන්නේ ඔයා නිකන් විකුණන්න අයිඩියා එකක් ඔයා එහෙම තියෙනවද ඔයාට නෑ මේක විකුණන්න නෑ ආඩෝ සිරාට ඉතින් මට ඉතින් ඕකට ඔයා නෑ ඔයාට විකුණන්න අයිඩියා එකක් ආවොත් මට ගන්න පුළුවන් තත්ත්වයක තිබුණොත් මං ගන්නවා මං ඕකට වී බෙජ් එක උනත් මට අරන් දාන්න පුළුවන් නෑ මේක විකුණන්න නෑ මං ආසාවෙන් හැදුවේ මේක ඕකට වී බෙජ් එක අරන් දැම්මොත් අවුල්ද එතකොට ඉවෙන්ට් එක එනවා ඉතින් ඔයාට ගේමක් ගහ ගන්න පුළුවන් ඉතින් මට ඉතින් එහෙම වැඩක් නෑ මට ඇත්තටම account එකක් ගන්න බෑ හරිද මම ඔබට දන්නෝනේ හරිද නෑ ඔයා එහෙම නෙවෙයි ඔයාගේ එක වගේ පාවිච්චි කරන්න නෑ ප්‍රශ්නයක් නෑ මට වී බෙජ් එක අරන් දැම්මට අවුලක් නැද්ද කියන්නේ අනිත් ස්ට්‍රීමර්ස් ලා අවුල් වෙයිද දන්නේ නෑ මම ලොග් වෙන්න අවුලක් නැද්ද දැන් අපි දැන් ඕම ගහමු හරිද දැන් ඔයා ඉන්නවනේ කොහමද දැන් අපි මැච් දෙක තුනක් ගහමු ඔයා යන වෙලාවට මට දීලා නෑ මම යනවා කියන්නේ මම ගහන්නේ නෑ account එක මම රට ඉන්නේ මම ලංකාවේ මම ඔස්සෙන්න මල්ලි ලංකාව වෙලාවෙන් රෑ 10ට 11ට එතකොට ඔයා ලයිව් දාන්නේ නෑනේ නෑ මම කොහමත් ඕ රෑ 10 කියන්නේ ලංකාව වෙලාවෙන් 12 විතර වෙනවා මේ අම්මාට සිරියනවා අපි එතකොට දෝනි නලවනවා ඒ බබානි එතකොට දෝලා නලවනවා නේ බක් ඒ වෙලාවට ඔය නෑ ඔබ කොල්ලෝනේ ඔබ අර දේශානයවනේ මං කියන්නේ මම බනි අප්පෙලානේ මේ එල දැන් එන දැන් සෙල්ලම් කරනවා දැන් සෙල්ලම් කරමු අපි දැන් ඔයා කොහමද ඔයාට දැන් ටයිම් නෑ නෑ එමනේ ඔයාට ටයිම් එක දෙනවා ඔයා දැන්ට ඔකෙන් ගහන්න ඔයා නැද්ද මම වැඩ කරනවා වීඩියෝ කෝල් එකක් කරලා පෙන්නන්න මම බැරිස්ටා කෙනෙක් කොහම බැරිස්ටාගේ ඔව් මම කොපියක් දාන කෙනෙක් මම වැඩ කරනවා සිරාඩ් මේ කොහමද ඊමේල් පාස්වර්ඩ් ගන්නෙ මට WhatsApp නම්බර් එක දෙන්න මම දාන්න තප්පරයක් ඉන්න
අඩෝ නෑ මොකක්දම කින් මල්ලිගෙන් කකා හිටිය දැන් ඒකන්නේ කින් මල්ලිගෙන් තම සෙල්ලං කර රිටියර් දැන් කින් මල්ලි නැති වුණානේ කින් මල්ලි මට කවුන්ටකින් ආවා මචම් මම ලංකාවේ හරිද මම ලංකාවේ මම ලංකාවේ ලොග්ගෙලා නැති හරිද මම දැන්ට ලංකාවේ ලොග්ගෙලා නැතුව හිටපු එකම හොඳම එකකවුන්ට හරිද මේ කවුන්් එක මේ කවුන්් එකෙන් මචම් මම ලොගුන් නෑක පාරක්ත් හරිද මට පොඩ්ඩ සරයක් රිවියත් දාන්න දෙන්නද මං ඒත් ලොගුන්න බයලා පොඩ්ඩ අතින් කවුන්් එක ගිය මතක ඇතිය මතක දන්න ඔගලන්ට පොඩ්ඩ ඇති මචම් මේ කවුන්් එක පොඩ්ඩ ඇතිනේ වෙන කොල්ල කැක්කයක් ගාල මේ කවුන්ටේ බෑන්න මං ඒ බයට ලොගුන් නෑ බංහර මේ මතකට දැයිති දැම් මේ මොකක්ද මේකට ගිල්ල දැම් මට හදන වීඩියෝ මේ පේනවා ඉතින් ඉතේ බයට මං මේෝ කරන ඉතින් දැන්තම චල්න මේෝ කරේ කොල්ල කියන නම නේම් චේන්ස් කරගන්නලු ආරපී චලන කියලා අපි පිදාගම් මටති සුම්ිය නම් මුත්තියන්න නැතුවේ ආර්පක් චලන කියලදාගත්තුත් ඒ මංගිනක මටමැල්නු 3යි 2යි 1යි අපි දාමුවේනම් ගහබක් අඩෝ අරක ගාබ තප්පුලට සද්‍ය දාම තප්පුල සද්දේ ඔන්න චලනවස් අපි දැම්ම චලනයි එහෙනම් මේක මේ ස්වායෝකෙන් ගහනවද ගානවනේ හිටපු ගම ඒක සොහා ඕකෙන් ගහන නැත්ත බණි කියන මාරු කරගන්න අපි මේ වී බැජ් එක ඇප්ලයි කරමු බොයිස් මෙතනින් වී බැජ් එක ඇප්ලයි කරමු බොයිස් අම්මලා ලයිව් එකේම ඇප්ලයි කරනවද වාසි ඇයි නැත්තම් ඇයි චලනයි මේගොල්ලන්ට කියන්න ඇයි අපිට ඉන්න අපිට ඇප්ලයි කරොත් ඇප්ලයි වෙන්නේ නැද්ද නෑ ඔවුනේ මන් දැක්කා මේ RPI මේ අරට මේ පෝස්ට් එකට කියලා පෝස්ට් සීන් එක නිසා මොකක් හරි වෙයිද දන්නේ නැහැ නේ උඹ අර මේ account එක සීන් එක යකෝ අර මෑඩ් බං ඉතින් වීඩියෝ වලම දාන්න බං එහෙම අවුලක් එන්නේ නැතුවේ මං සෙල් කරන්නේ නැහැ නේ ප්‍රොමෝට් නේ ඔව් ඇහුවොත් කියන්න පුළුවන් නේ නම නැවැත්තුවා ඒක අනික මේ නැවැත්තුවා කියන්නේ මේ මම බං හරිද දැන් මම අර එක වැඩක් බාරන් තියෙනවා නෝවාගේ වැඩේ බාරන් තියෙනවනේ දැන් මට බං ආපු එකම රෙකමන්ඩ් එක මේ ඔයා ප්‍රමෝට් කරනවා නම් කාව හරි එයාගේ ඔයා ගාව එයාගේ ඩීටේල්ස් අනිවාර්යෙන් තියෙනවනේ මොකක් හරි දෙයක් වුණොත් මම මුලින්ම කරේ දැන් මම නෝවා දැන් මට කෙල වුණානේ එක තැනකින් හරි මගේ ඒක මොකක් හරි මගේ මිස්ටේකින් එක කෙල වුණා මචං කොල්ලොන්ටයි මටයි ඔක්කොම කෙල වුණා හරිද මම කරපු වැඩේ නෝවාගේ වැඩේනේ මම කරගෙන ඉන්නේ නෝවාට දෙන්න කිව්වා ID කාඩ් එකයි එයාගේ බැංක් ඩීටේල්ස් වල බැංකු පොතේ ෆොටෝ එකයි ලොකේෂන් එකයි ඔක්කොම ටික ඉල්ල ගත්තා හරිද ඕගොල්ලන්ට හරිද account එකක් ගන්න ගිහිල්ලා සැකයක් ආවොත් ඕගොල්ලන්ට මම යාගේ ID කාඩ් එකේ ෆොටෝ එකයි බැංකේ දැන් උනත් පෙන්නන්නම් මේක පෙන්වන්න පුළුවන් ඒත් දන්නේ නැහැ TikTok එකේ මම YouTube එකේ පැත්තේ පුළුවන් ඒත් දන්නේ නැහැ නේ ආර්පේ අරුබ පටන් ගන්න ගිල්ඩ් එක ආයෙත් බෑ මේ account එක ගේන්නේ නැහැ මේ account එක ගේන්නේ නැහැ බින්දුවයි ඕකේ නෑ පාලයා යන්න මේ රට විනාසයි නෑ ඔබට ලීඩ මේ බනිද්ද වැඩි ඔන්ලයින් නැස ඔබට ලීඩ ගන්න තියෙනවා මේක ඉන්නවත් එක්කනේ කොල්ල hey මේ ඇඩ්‍රස් කියන්නේ මේ පර්මනන්ට් ඇඩ් මේ පහපංගු පර්මනන්ට් ඇඩ්‍රස් කියන එක අපේ 400 දාන්න ඔව් ඔව් ඕකේ ඔයාගේ ඇඩ්‍රස් එක දෙන්න එක තමයි පර්මනන්ට් ඇඩ්‍රස් එක දුන්නා සමහර කට්ටිය හිතනවා නම් මම account එක රික් කියන මට මෙහෙම මේ ඇඩ්‍රස් එකක්වත් දෙන්න බෑ හරිද හරිනේ 6295 මේ අරුගේ ID අර මේ MRX ID කිය මේ කමෙන්ට් කියවන්න මොකද්ද MRX මේ පැත්තේ අඩෝ ආයේ
උදේට ලයිව් දාම් බලු අඩෝ ගැම්මම් මගේ කාලු 1,80,000 like කරමු boys last month එකේ February නේ ආ ඔව් මේන් channel එකේ ඉල්ලු දෙකම මේ- මේ- SS දෙයක් දුවද දාන්න අර channel එකේ links දාන්නේ කොහොමද ඒකෙන් RPA දවසක් ඇතුළත දෙන්න නැත්නම් මාස 3ක් යනවා දෙන්න V badge එකගෙන මාස 3ක් යනවා හැබැයි මෙව්වේ මොනවද බෙනිෆිට්ස් ද ඔව්. RP දැන් සපෝට් කරන්නේ දනුක අයියා ඉන්නවා අඳු අයියා ඉන්නවා මෑජ් අයියා ඉන්නවා තව කවුද ඉන්නව වෙබ් තියෙන මුට සපෝට් කරන මේ DG කිව්වනේ තව කවුද ඉන්නව බිල්ල නම් දන්නේ නැහැ හතර පහක් විතර මෙන්න දෙනවා බිල්ලටත් දෙන කතාවක් කියනවනේ ආයිම අනේ මන්දව මයිව ගැන හරියට දන්නේ like කරමු boys අපි මේකෙත් දාමු ඉතින් TikTok එකෙත් දාමු අපි TikTok එකේ views අවුලක් නැහැනේ following friends upload කොහෙන්ද බලන්න බෑ ඒක දෙකේම තුනේම දාපන් RP ඔබට channel තුනක් තියෙනවා channel තුනට feedback තුනක් ගන්න බැයිද අනේ මන්ද අපි දන්නෙත් නෑනේ ඔවුනේ පස්ස දී ගන්න ගිහිල්ලා කෙලවුනොත් links දාන්න ඒ channel link එක විතරනේ ආලා තියෙන්නේ ඔව් තියෙන feedback ගන්න පොඩ්ඩින් 1,83,000 වැදිලා දාන්න පොඩ්ඩින් 1,83,000 තා පොඩ්ඩ 1,84,000 වැදිලා බං යකෝ ඒ වීඩියෝ හදලා සතියට subscribers 2,000 ඔකද වැදිලා 1,84,000 ඊ හදපු එක නෙවෙයි දැන් මේ එදා channel එක මේව කරේ ඒකෙන් පස්සේ 1,84,000 වැදිලා බං මේ හරි ඕකේ මේකට මේ දාමුදී S කියන බං were you referred to program by the influencer පස්සේ අහනවා කවුද කාගෙන් දාවේ කියලාත් අහනවා මම හරි ඉතින් අපිට කියන්න පුළුවන් අපි ඒක දාලා ඕනනම් දාමු ඒතකොට අපිට තව ඔක්කොම නම් දාපන් ඉන්න තු ඔක්කොම නම් දාපන් එහෙම දැන් අහන්න නැන්ද කොහොමද බලමු අපි අහලා බලමු ඇයි දැන් ගේමින් සඳු මට අරන් දෙනවා කිව්වේ ජනුක thank you so much සිතුල් thank you so much ආදරෙයි හයි සිරාට යකාර thank you so much ඩෝනට් එකට හරි හරි දනු නම වැරදීලු මෑඩ් සුට් කිව්වා පොඩි ඉන්න දුලංජන රන්දු ඇයි නම වැරදි මොකද්ද මගේ 78යි 357 418න් 3 වේරහැර බුල්ලස්කම කොළඹ ශ්‍රී ලංකා හරි හරි RP ගේ ඇඩ්‍රස් country බලාගත්ත ගෝන්නේ උඹර එකක් දාගත්ත RP ගෙදර ගියාද බනි FF7 එක සිංගප්පූ නේද ඔව් ඔව් හරි ID එකයි platforms TikTok YouTube එකේ Facebook එකේ මම ලොකුවට කරන්න නැතිනේ දැන් මේ Facebook live එකේ යනවා දැනටත් හරිද මම මේ ඒකට මේව කරන්නේ නැහැ යකාර thank you so much hard me එකටයි pan එකටයි ඊට පස්සේ ජනුක thank you so much roses පහට RP Facebook live යනවාද යනවා Facebook එකේ live එකේ තව කවුරුත් දන්නේ නැතිඳ මම දැම්මේ ඉතින් ඒකක් දාලා දාපන් platform ඒ මේ අපිට මේ channel මේ links දෙකක් දාන්න බැරිද දන්නේ නැහැ නේ ඒක තමයි කිව්වේ ඉතින් මම හරිනේ අපි එහෙනම් දාමුනේ boys දවස් කීයක් විතර යයිද බං ඔව් ඔක්කොම කිව්වා DG Mads අද පාන්දරට ඉන්න චලනෙනවා අම්මඩ පොඩි ඉන්න Free Fire partner program application if you referred which influencer referred you the referral social media platform and account for contact purpose the referral social media platform and account for some ඇහෙනව නේද ඇහෙන ඔබට ඇහෙන්නේ නැද්ද? මට ඇහෙනවා අතන රෙෆරල් කියන්නේ තව එක්කෙනෙක්ගෙන් එන සීන් එක. හරිද? ඔව් එතකොට උඹ රෙකමන්ඩ් කරන YouTubers ලගේ නම් දාන්න ඕන කියලා කිව්වේ. තව එකක් තියෙනවා. ලයිව් එකට මාව ඇහෙනවද? ඔව් ඇහෙනවා එහෙනම් මම ඒක පස්සේ කියන්නම් මේ ඉතින් කියපන් පොඩ්ඩක් මියුට් කරන්න මේක අපේ හැන්ඩල් කරන්නේ කවුද දන්නවද
ඔගොල්ලෝ දන්න ආර්චි හරිද රේජන්